මොකද්ද මේ ජාතික ව්‍යාපාරයක් නැත්නම් ජාතික පුනරුදයක් කියලා කියන්නේ? ජාතික ව්‍යාපාරයක් නැත්නම් ජාතික පුනරුදයක් කියලා කියනවා පුතේ කිසියම් වූ රටක් තමන්ව අල්ලන් ඉන්න රටෙන් හෝ ජාතියෙන් තමන්ව අල්ලන් ඉන්න රටෙන් හෝ ජාතියෙන් නිදහස් වෙන්න ඒ රටේ ඉන්න සියලු දෙනාම එම රටේ ඉන්න සෑම දෙනාම එකට එකතු කරගෙන සිදු කරන ඕනෑම දෙයක් අපි කියනවා ජාතික ව්‍යාපාරයක් කියලා. ඒ අනුව දැන් අපේ ලංකාව අල්ලන් ඉන්නේ කවුද? බ්‍රිතාන්‍යය. මේ බ්‍රිතාන්‍යයන් නිදහස් වෙන්න සමස්ත ශ්‍රී ලාංකිකයන්ම එකට එකතු වෙලා පොදු අරමුණක් තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඕක තමයි ජාතික ව්‍යාපාරයක් කියලා අපි කියන්නේ. උතන මේ විදිහට අපේ ලංකාවේ වර්ෂ 1850න් පසුව ජාතික ව්‍යාපාරයන්හි ආරම්භයන් සිද්ධ වෙනවා. උතන මේ විදිහට ඇතිවන ජාතික ව්‍යාපාරයන්හි අවස්ථා දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අවස්ථා දෙකක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනියටම ජාතික ව්‍යාපාර තුල ඇති වෙන්නේ ආගමික පුනර්ජීවනයක්. ඒක ලංකාවේ විතරක් නෙමෙයි. යටත් රාජ්‍යයකට පත් වෙලා හිටපු ඕනෑම රටක් තම නිදහස වෙනුවෙන් ඒ රටේ ඉන්න හැමදෙනාම අතර එකමුතුභාවයක් පළමුවෙන්ම ඇති වෙන්නේ ආගම කියන කරුණ මුල් කරගෙන. මොකද ආගම කියන එක ඒ තරමට අපිට සංවේදී. මම මේ පාඩම ආරම්භ කරන මොහොතේදීත් ඔබට කිව්වා හරිද දැන් මේ ඇමරිකාවයි ඉරානයයි අතර ගැටුම් ඇති වෙනවානේ. හරිද? උතර මේ ගැටුම් ඇතිවීමේදී ඉරාකය නොනවත්තා ප්‍රහාර එල්ල කිරීමට එක පැත්තකින් හේතුවක් වෙනවා ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම ඇමරිකාව. ඇමරිකාව සාකච්ඡා කරන්න හෝ ඇමරිකාව මේ යුද්ධය తాවකාලික නවත්වන්න හෝ තීරණය කළාට ඉරාකය එහෙම තීරණය කළා නැහැ. මොකද ඔවුන් තමන්ගේ ආගමික නායකයා මැරීමේ පලිය ගන්න ඔවුන් දැන් මක් කරනවාද නොනවත්තා යුද්ධ කරනවා. ඒ කියන්නේ ඔවුන් ආගමත් එක්ක මාර බැඳීමක් තියෙනවා. ඒක ඔවුන් විතර නෙමෙයි ලෝකේ මං හිතන්නේ හැම ආගමකම ඉන්න ජනතාවටම පොදු කරුණක් තමයි ආගමත් එක්ක බැඳී සිටීම කියන කතාව. ඒක අපිත් එහෙමයි. බෞද්ධයෝ වන අපිත් බෞද්ධ ආගමත් එක්ක පුදුම බැඳීමක් තියෙනවා. තම ආගමට මොනවා හරි ගැටලුවක් බාධකයක් වෙනවා කිව්වොත් අපි ඒ වෙනුවෙන් පෙන්නේ හිටිනවා. හරිද? මෑත ගිය කාලවකවානු තුලත් අපේ රටේ දේශපාලන වේදිකාව තුළ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණෙත් මේ ආගම. ආගම කියන ඉදිරියට දාගෙන දේශපාලඥයෝ දේශපාලනය කරපු විදිහ ඉතිහාසය තුළ සඳහන් වෙලා තියෙනවා. ඔබට ඒවා එහෙම අවබෝධ නැතුණාට මෑත කාලයක් වනකම්ම එවැනි දේශපාලනඥයෝ මේ රටේ හරිද තමන්ගේ දේශපාලනය කරන්න ආගම කියන එක ඉස්සරහට දාගත්තා. ඒ ඔවුන්ට ඇතැම් විට ජයග්‍රහණ ලබා ගන්න පවා පහසුවක් වුණා. මොකද ආගම කියන එක විශේෂයෙන්ම මේ ආසියාතික රටවල් වලට තදින් බලපාන දෙයක්. ඔබ අසලස ඉන්දියාව ගන්න ඉන්දියාවත් එහෙම තමයි. ආගමත් එක්ක පුදුම ආකාරයේ බද්ධ වීමක් තියෙන ජනතාව. ඒ නිසා මේ බ්‍රිතාන්‍ය පාලනයෙන් ලාංකිකයන් නිදහස් වීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මේ සමස්ත ජාතිය තුලම රට තුලම එකමුතුභාවයක් ඇති වෙනවා. පොදු අරමුණක් තුල ක්‍රියාත්මක වෙනවා. බ්‍රිතාන්‍ය පාලනය තුල ඔවුනොවුන්ගේ ආගම් වලට පහර වැදීම නිසා ඔවුනොවුන්ගේ ආගම් විනාශ වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ රටේ ඉන්න සෑම ආගමික ජනතාවක්ම එකතු වෙන්න පටන් ගත්තා තමන්ගේ ආගම බ්‍රිතාන්‍යයන්ගෙන් බේරා ගන්න ඕනේ කියන හැඟීමෙන්. ඒ තුල ඔන්න රටේ ජනතාව අතර පිබිදීමක් ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ හරහා තමයි අපේ රටේ ජාතික පුනරුදයක් නැත්නම් ජාතික ව්‍යාපාරයන් වල ආරම්භයක් ඇති වෙන්නේ.